කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුණා මට මේ දැකපු ලංකාවේ වෙච්ච ප්‍රවෘත්තියක් හින්දා. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් මම දැක්කා. ඒක නිසා තමයි මට මේ වීඩියෝ කරන්න හිතුණා. ඔයාලා දන්නවා ඇති මේ වීඩියෝ එක බලනවා නම් දැන් සමහරට ඔයාලා කවද බලයිද දන්නේ නැහැ. මේ පහුගිය දවසක මාතර පැත්තේ තරුණ ළමයි දෙන්නෙක් පිරිමි ළමයි දෙන්නෙක්ට වෙඩි තියලා මරලා දාලා තිබුණා. හරිද? ඊටමත් අමානුෂික විදිහට T56 පුවක්කුවකින් වෙඩි තියලා ළමයි දෙන්නෙක් මරලා. ඉතින් මේ ළමයි දෙන්න පාටියකට ගිහිල්ලා පාටියකට ගිහිල්ලා යන ගමන් තමයි මරලා තිබුණේ. මේ ආරංචි හැටියට ප්‍රවෘත්ති වල හැටියට එක ළමෙක් මේ පාතාලේ කෙනෙක් එක්ක පොඩි මතභේදයක් ආරවුලක් තිබිලා ඒකේ පලි ගැනීම කැරේට තමයි ඉතින් මරලා තියෙන්නේ. ඉතින් මම මෙතන කියන්නේ නැහැ පාතාලේ කට්ටියගේ තියෙන දරුණුකම මේවා ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. මොකද අපි දන්නවා පාතාලේ කියන්නේ මොකද්ද. මිනිස්සු අමුහමුවේ මරනවා. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් මේ මම මේ කියන්න හේතුව උනේ අර අනිත් පිරිමි ළමයා මේකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ළමයා ඇවිල්ලා තින්නේ තනියම. ඉතින් මේ ප්‍රහාරයේ ඉලක්කය උනේ අර පාතාලේ ආරවල තිබිච්ච කෙනා. තියාව තමයි මරන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් අවාසනාවකට අනිත් ළමයාත් පාටි ඉවරලා සාද ඉවරලා අරයත් එක්කම මොටර් බයිසිකලේ ඇවිල්ලා. ඉතින් ඒ නිසා තමයි දෙන්නටම වෙඩි දීලා තියෙන්නේ. හරිද? ඉතින් මට මේකෙන් කියන්න ඕනේ තමන් ආශ්‍රය කරන යාළුව ගැන පරිස්සම් වෙන්න කියලා. ඉතින් මම මෙතන කියන්නේ අනිත් ළමයා නරක යාළුවෙක් කියලා. හරිද? අරයා මෙයාට කරදරයක් වෙන්න කියලා හිතුවේ නෑ. අර පාතාලේ සම්බන්ධකම් තිබිච්ච යාළුවා ඉන්නේ. එයා මෙයාට කරදරයක් වෙන්න ඕනේ කියලා හිතලා මේක කරේ නෑ. හරිද? එයා යාළුකමට පාටියට ගිහිල්ලා මචං මම ගිහලා වසන්නම් කියලා කියන්නේ බයිසිකලේ. ඒක යාළුකමට. යාළුවනේ. හරි. ඉතින් නමුත් එයාගේ දිවිච්ච පාතාලේ ගැටුම් සම්බන්ධකම් ඕවා නිසා යත් එක්ක හිටපු අහිංසක යාළුවත් ජීවිතෙන් වන්දි ගෙව්වා. එයාට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා. ඉතින් ඒක තමයි කියන්නේ තමන්ගේ ආශ්‍රය කරන යාළුව ගැන පරිස්සම් වෙන්න. යාළුවෝ හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. හොඳ මනුස්සකම් තියෙන හරි හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. ඕන කරදරයකට උදව් කරනවා. හරිද? තමන්ට කරදරයක් වුණාම ඉවතක් වුණාම උදව් කරනවා. තමන්ට සලකනවා. ඒ කියන්නේ ඒ වගේ හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. හරිද? කොච්චර හොඳ යාළුවෙක් වුණත් මේ යාළුවගේ මම ලොකු කටුස්සෙක් මෙතන. මට වෙනද පාර මැද ඉන්නවා. මෙච්චර ලොකු කටුස්සෙක් මම දැක්කම. කටුස්සෙක් කොහොම හරි මම කියන්නේ හිටියේ කොච්චර හොඳ යාළුවෙක් වුණත් ඒ යාළුවත් එක්ක ඔයා ඉන්නවා නම් ඒ යාළුවට ඒ කියන්නේ යාළුවගේ වැරදි නිසා ඔයාටත් වන්දි ගෙවන්න සිදු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේවා සමාජයේ ඕන තරම් වෙනවා. ඉතින් ඒකයි මට කියන්න ඕනේ. තමන් ආශ්‍රය කරන යාළුව ගැන පරිස්සම් වෙන්න. පොඩි කාලේ ඉඳන්ම හරිද? අපිට යාළුවෝ තෝරගන්න බෑ. අපිට ඉස්කෝලේ ගියොත් අපේ පන්තියට වැටෙන යාළුවෝ අපිට තෝරගන්න බෑනේ. ඒ වුණාට අපිට තෝරගන්න පුළුවන්. කාලයක් ගියාට පස්සේ විශේෂයෙන්ම වැඩිහිටි වයසට ආවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා හැමතිස්සෙම කරන්නේ හොර වැඩ. මෙයා ආශ්‍රය කරන්නේ මේ වගේ කට්ටිය, මේ වගේ අය. හරිද? මෙයා හැමතිස්සෙම කරන්නේ මේ වගේ වැඩ. හරිද? ඒ නිසා Tamanට පුළුවන් ඒ කට්ටියව මගේ අරලා ඉන්න. එහෙම යාළුවෝ ආශ්‍රය කර නොකර මගේ අරලා ඉන්න පුළුවන්. හරිද? ඉතින් ඒකෙන් කියන්නේ Taman අර මිනිසයා ගැන අර මිනිසයාට අකමැති හරි මොන හරි කියලා. යාළුවෝ තමයි. නමුත් මේ ලෝකේ ඉන්නකොට Taman ගැන බලන්න ඕනේ ඉස්සෙල්ලාමනේ. මොකද Taman මරුණට පස්සේ කරදරයක් වුණාට පස්සේ වෙන කවුරුත් එන්නේ නැහැ. Tamanගේ අම්මයි තාත්තයි දැන් අර මරිච්ච අහිංසක ළමයාගේ අම්මයි තාත්තයි
කොච්චර දුක් වෙනවද? මම දැක්කා ළමයට යන ළමයෙකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් කොච්චර දුක් වෙනවද නැද්ද? ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය නෑදෑයෝ කොච්චර දුක් වෙනවද නැද්ද? ඉතින් මොකද කිසිම අහ කියන ප්‍රශ්නයක් හින්දා Tamanට කිසිම අදාළත්වයක් නැති ප්‍රශ්නයක් හින්දා තමයි මේ ළමයට මේ කරදරේ විපත සිදු වුනේ. ඒ මොකද Taman ආශ්‍රය කරපු වටේ පිට හිටපු යාළුවෝ හින්දා. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. ඒක යාළුවෝ ඉතාමත් වැදගත්. Taman තෝරාගෙන මේවා ආශ්‍රය කරන්න ඕනේ. Taman ඉස්කෝලේ යන කාලේ Tamanට යාළුවෝ ඉන්න පුළුවන් ගොඩ දෙනෙක්. 20 30 40 යාළුවෝ ඉන්න පුළුවන්. පන්ති යාළුවෝ ඉන්න පුළුවන්. ඉස්කෝලේ යාළුවෝ ඉන්න පුළුවන්. පන්ති වල යාළුවෝ ඉන්න පුළුවන්. වටේ පිටේ ගෙවල් වල යාළුවෝ ඉන්න පුළුවන්. හරිද? යාළුවෝ 100 20 30 40 ඉන්න පුළුවන්. නමුත් ක්‍රමක්‍රමයෙන් අපේ ජීවිතේ අපි ලොකු වෙනකොට අපේ යාළුවෝ පොඩ අඩු වෙනවා. හරිද? තමයි අපි ඉස්කෝලෙන් අයින් වෙලා වැඩට යන්න පටන් ගත්තට පස්සේ අපිට ඉස්කෝලේ යන යාළුවෝ මග ඇරෙනවා. ඉස්කෝලේ යන කාලේ යාළුවෝ 20ක් හිටියා නම් ඉස්කෝලේ යන කාලේ දැන් ඉන්නේ ආශ්‍රය කරන්නේ 4යි 5යි වෙන්න පුළුවන්. අපිට පස්සේ රස්සාව අලුත් රස්සාවකට ගියාම පරණ රස්සාවේ අපිට යාළුවෝ මග ඇරෙනවා. හරිද? ඔය වගේ අපි සමහරට රට දාලා වෙන රටකට ආවට පස්සේ අපිට ඔක්කොම යාළුවෝ මග ඇරෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ බොහොමත් සුළු පිරිසක් එක්ක වෙන්න පුළුවන්. ඉතින් යාළුවෝ මග ඇරෙනවා. නමුත් අපි ලංකාවේ ඉන්නවා නම් අපි ආශ්‍රය කරන යාළුවෝ තෝරගෙන බේරගෙන ආශ්‍රය කරන්න ඕනේ. මොන රටේ හිටියත් තමන් ආශ්‍රය කරන යාළුවෝ තෝරගෙන බේරගෙන ආශ්‍රය කරන්න ඕනේ. තමන් වයසින් මුහුකුරා යත්ම හරිද? තමන්ට ඒකට අවධානය තියෙනවා. දැන් මේ ළමයි නැතිච්ච ළමයා අවුරුදු 29යි. 29 කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වයසක්. හරිද? 29 කියන්නේ ඉස්කෝලෙන් අයින් වෙලත් අවුරුදු 10ක් විතර. හරිද? ඉතින් ඒකට යාට සාමාන්‍ය 29 වෙනවා කියන්නේ තමන්ගේ යාළුවෝ සීමා සහිත වෙලා තියෙනවා. ඉතින් මේකෙදි උනේ මේ ළමයාට ඒක උනේ නැහැ. සමහරට මම දන්නේ නැහැ මොන වගේ රස්සාවක් කරාද කියලා. පොඩි බිස්නස් එකක් කරන්න තියපැත්තේ. ඉතින් එයා ආශ්‍රය කරේ වැරදි කට්ටියව. ඉතින් ඒක නිසා තමයි මෙයාට මේ වන්දිය ගෙවන්න ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ. හරිද? ඉතින් මට කියන්න තියෙන්නේ ඒකයි තමන් ගැන බලා ගන්න. යාළුවෝ ඉන්නවා. යාළුවෝ වෙනස් වෙනවා. සමහරට යාළුවෝ නිසා අපිට හොඳ දේවල් ජීවිතේ ලැබෙනවා. නමුත් තවත් සමහර අවස්ථාවලදී යාළුවෝ නිසා අපිට ජීවිතේ ගොඩක් කරදර වෙනවා. ඉතින් තමන්ට ඉන්නේ තමන් විතරයි. තමන්ගේ පවුලේ කට්ටියට ඉන්නේ තමන් විතරයි. ඒක නිසා යාළුවෝ ගැන හිතලා හොඳට හොයලා බලලා ආශ්‍රය කරන්න. ඒ වුණොත් අපිට මේ වගේ කරදර වලින් බේරිලා අපේ ජීවිතේ තවත් ලස්සන වෙන්න පුළුවන්. මේ වගේ කරදර අපිට නැති වෙන්න පුළුවන්. හරි? ඒක තමයි මට කියන්න ඕනේ මේ කාලට පස්සේ මේ වීඩියෝ එක කරේ. මම දන්නවා මේ දවස්වල කාර්ය බහුලයි. තවත් මොකන්ට කියන්න සුභාරංචියක් තියෙනවා. මම ඉස්සරහට කියන්න. දැන්ම නෙමෙයි ඉදිරි මාස 2-3 ඇතුළත තමයි ඒක වෙන්නේ. ඉතින් මට උනන්ට ඒකට ඒක නැත් උනන්ට වීඩියෝ කරන්න පුළුවන් වෙයි. මම සුබ පණිවිඩයක් තියෙනවා. ඉතින් එතකන් මං ගිහලා එන්නම්. අද ටිකක් දැන් ඕස්ට්‍රේලියාවේ මේ දවස්වල සමර කිවරලා දැන් ඕටම් යන්නේ. දැන් පොඩ්ඩක් රස්නේ අඩු වෙලා දැන් කූල් වෙනවා කාලගුණේ. ඉතින් ඒක තමයි ජීවිතේ. හරිද? දවසින් දවස කාලය යනවා අපි වයසට යනවා. හරිද? අන්තිමට ඉතුරු වෙන්නේ තමන් අද කරපු දෙයක් විතරයි. හරිද? සන්තෝෂින් ඉඳලා කාලා බීලා හිටපු දෙයක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. තමන් මේක ටොපික් එකකින් පිට යන්නේ. මං කිව්වේ තමන් කාලා බීලා සන්තෝෂෙන් හිටියොත් තමයි අන්තිමට තමන් මැරෙන දවසට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. දුක් විඳලා විතරක් හරියන්නේ නැහැ. හරි එහෙනම් අපි ගිහලා එන්න. මොහොන්ට ඔක්කොම ජය වේවා.